අයිබෝවන් සියලු දෙනාටම. ඉතින් ඔයාලා පුංචි කාලේ අහලා තියෙනව නේද අභ්‍යවකාශයට ගිය සුනකයෙක් ගැන. ඉතින් ඒ කාලේ වලට මොකද හිතුනේ ඒ ගැන? සතුටක් හිතුණා. ආඩම්බරයක් හිතුණා නේද? ඒත් ඔයාලා දන්නවද ඒ අභ්‍යවකාශයට ගිය සුනකයා මැරුණේ හුස්ම හිර වෙලා. කෑම නැතුව මේ වගේ දේවල් වලින්. ඉතින් දැන් ඔයාලට මොකද්ද දැනෙන්නේ? දුකක්ද සතුටක්ද? ඉතින් අපේ අද කතාව අන්නේ වීරවරිය ගැන. එයා කවුරුත් නෙමේ ලයිකා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් ඔයාලට කියන්න තියෙනවා. තවමත් ටීදුෂික් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා ඔයාලගේ ඉල්ලා සිටිනවා. ඉතින් මේ කතාව පටන් ගන්නේ 1950 ගණන් වල. මේ කාලේ රුසියාවයි ඇමරිකාවයි අතර තිබ්බ සීතල යුද්ධයක්. ඒ දවස්වල අභ්‍යවකාශ ගමන් සඳහා මේ රටවල් දෙක අතර තරගකාරී බවක් තිබ්බා. ඉතින් මෙන්න මේ කාලේ තමයි අපේ ලයිකා අපේ වීරවරිය අභ්‍යවකාශයට යවන කටයුතු සූදානම් කරේ. ලයිකා කියන්නේ මොස්කව් නුවර හිටපු අහිංසක බලු කික්කියක්. ඉතින් මෙයාව පරීක්ෂණ වලට මේ කට්ටිය අරගත්තා. අරගෙන ඉවරලා මෙයාට අභ්‍යවකාශයේදී විඳින්න තියෙන පීඩනය, එයාගේ තියෙන ආහාර රටාව, අන්නේ දේවල් එයාට පුරුදු කරා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ලයිකාව ගන්න කලින් තවත් බලු පැටව් නැත්තම් සුනකයෝ 30 දෙනෙක් අරන් මේගොල්ලෝ පරීක්ෂණ කරා. නමුත් මෙන්න මේ ලයිකා විතරක් මිනිස්සෙත් එක්ක සමීපව කටයුතු කරන හින්දා තමයි මෙන්න මේ ලයිකාව මෙන්න මේ පරීක්ෂණයට තෝරගත්තේ. ඉතින් මෙන්න ලයිකාව තෝරගෙන එයාට හැමදේම පුරුදු කරලා 1950 ගණන් වල මෙයා ස්පුට්නික් 2 යානින් මෙයා යවනවා අභ්‍යවකාශයට. ඉතින් ඊට පස්සේ මොකද උනේ කියලා මේ හැමදේම දැනගන්න වෙන්නේ 2002. මොකද දන්නවද? රුසියාවේ කට්ටිය ඊට පස්සේ තමයි මේ ලයිකා ගැන කතාව 2002 දී එළියට දැම්මේ. ඉතින් මේ ලයිකට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කට්ටිය රුසියාවේ විනාඩි 15ක රුවීමක් නොවන මරණයක් තමයි ප්ලෑන් කරලා තිබ්බේ. ඒ වුණත් ඔයාලා දන්නවද ලයිකා පැය 9ක් හුස්ම හිර වෙලා තමයි මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපේ මේ වීරවරිය වෙනුවෙන් මොස්කව් නුවර පිළිමයක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මනුස්ස ජාතියගේ හිතසුව පිණිස අභ්‍යවකාශයට ගිහිල්ලා දී පිදපු මෙන්න මේ අපි සුනකයා වීරවරියක් නෙවෙයි. ඉතින් ඔයාලගේ අදහස මොකද්ද? කමෙන්ට් කරලා යන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.